හෙලෝ මචං සුබ දවසක් කියලා පිළිගන්නවා සියලු දෙනාම අද ගෙන ආපු වීඩියෝ එකට. අද අපි කතා කරන්න යන්නේ ගොඩක් අයට හෙඩ්ෂොට් ගහන්න බැරි ගන්නක් තමයි හයි ෂොටිය. චූටි ට්‍රික් එකක් පාවිච්චි කරලා හයි ෂොටියෙන් පට්ටට හෙඩ්ෂොට් ගහන්න පුළුවන් මචං. එකපාරක් ගැහුවොත් හැමදාම ගහන සුපිරිම ට්‍රික් එකක් තමයි මචං මේක. අමාරුත් නෑ, ගන් ස්විච් ඕනෙත් නෑ, 4 fingers 3 fingers ඉන්න ඕනෙත් නෑ. කෙලින්ම ඕනෙම කොල්ලෙක්ට ලැග් තියෙන ෆෝන් එකකින් වුණත් පට්ටටම ගැම්මක් අල්ලන්න පුළුවන් බං මේ විදිහට ගැහුවොත් නම්. වැඩි කියවන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. වීඩියෝ එක වැඩි අදින්නේ නැහැ. ඉක්මනට ටාර් ගාලා ඉවර කරලා දානවා. වීඩියෝ එකට ලයික් එකකුත් දාගෙනම channel එක subscribe කරලා නැති අය channel එක subscribe කරගෙනම අපි යමු වීඩියෝ එකට. හයි ෂොටි ආරම් මචං යමන් ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට. ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා ඉස්සෙල්ලා මේ මිනිස්සු දෙන්න ඉන්න තැන චුට්ටක් හයි ෂොටි ගහන්න බලන්න. නෝමල් ළඟට ගිහුවට කොච්චර ගහුවත් වදින්නේ නැහැ. ගහලා බලන්න නෝමල්. කොච්චර ගහුවත් වදින්නේ නැහැ. නිකන් ටැග් කරාට වදින්නෙත් නැහැ හයි ෂොටියෙන්. මම මේ ගානේදී හොඳට බලා ගන්න. මගේ ෆයර් බටන් එක දිහා හොඳට බලන්න. ඒක ඩ්‍රැග් කරනවා ආය පල්ලෙහාට කරනවා. මේක තමයි මචං තියෙන සුපිරිම ට්‍රික් එක. එලින්ම ෆයර් බටන් එක උඩට ඩ්‍රැග් කරා පල්ලෙහාට ආය මේවා කරා. උඩ ඩ්‍රැග් කරනවත් එක්කම පල්ලෙහාට කරනවා. පුළුවන් තරම් ඔයා ඔය පල්ලෙහා මම මේ කරකන වම් පැත්තේ යට තියෙන කරකන රවුම තියෙන්නේ. ඔය ඉස්සරහට බොට්ටු වගේ දුවන රවුම. අන්න ඒ රවුමෙන් මචං මේ ආහට්ට මෙහාට වෙයි ගන්න try කරපන්. ඔයාට මෙතන උඩ ඔය quick setting කියන තැනින් ගිහිල්ලා ඔයාගේ red dot එකේම හදා ගන්න පුළුවන්. හදාගෙන ඔයාලා ඒ එතනින් කොහමද ඔයාට වදින විදිය බලලා sensitivity එක එතන හදා ගන්න පුළුවන්. ඒ ටිකේ හරියට හදාගෙන headshot වදිනවා නම් ඔයාට එතන sensitive වලට ගිහිල්ලා ඔයා phone එකේ setting වල sensitive වලට ගිහිල්ලා ඒ ටික හදා ගන්න. ඔයා මෙතන ටිකක් training වෙලා මේ setting එකේ මේ තියෙන set එක අඩු වැඩි කරගෙන හදා ගන්න. ඒ කියන්නේ මේ කොන්නම් උඩම ඉර අඩුම කරගන්න. මේක තමයි ලේසිම මාත් එක කියන්නේ මේ කොනින්ද ඒක අඩුම කරගෙන දුරද ළඟද කියලා අහනවා දෙවෙනි ඉරෙන්. ඒ ඉරත් මම අඩුම කරගත්තා. ඊට පස්සේ මචං පට්ට ළඟ සෙට් වෙන්නේ, ළඟ විතරයි සෙට් වෙන්නේ. දුර සෙට් වෙන්නේ ආයේ. හොඳටම ෆයර් බටන් එක දිහා බලන්න. මම ෆයර් බටන් එක නිකන් ගස්සනවා විතරයි. උඩටම ගස්සන්න ඕනේ කියලා එකක් නැහැ. පැත්තට දුවන එක පැත්තට ගස්සන්න. ඒක ඉතින් දන්නවනේ මම වීඩියෝ බලනවා නම් කොහොමද. මම පැත්තට දුවන එක වම් පැත්තට ට්‍රැක් කරන්න තියෙන්නේ ඕනෙම ගන්න එකකින්. දකුණු පැත්තට දුවන එකත් දකුණට ඩ්‍රැග් කරන්න. හයි ෂොටි කියන වෙනස තමයි මේක ඩ්‍රැග් කරනවත් එක්ක ආයේ පල්ලෙහාට අදින්න ඕනේ. නෝමල් ගහුවට වදින්නේ නැහැ. ඩ්‍රැග් කරනවත් එක්ක පල්ලෙහාට අදින්න ආයේ එහෙම. අත පල්ලේ සුපිරියටම ඔලුව ගහන්න පුළුවන්. අන්න මචං මේ විදිහට සුපිරියට ගැම්මක් අල්ලන්න පුළුවන්. එනම් කීයක් ආවත් සුපිරියටම ගහන්න පුළුවන්. කස්ටම් එකම ගහන කොල්ලොන්ට ගන් ස්විච් නැතුව 4 fingers 3 fingers ගහන කට්ටිය නෙමෙයි 2 fingers වගේ ගාන කට්ටියට නම් මචං පට්ට ගැම්මක් අල්ලන්න පුළුවන්. පට්ටම ලේසි මචං. මේක පුරුදු වෙන්න දෙයක් නැහැ. පට්ට ලේසි. ලේසියෙන් ගිහින් headshot එක ගහන්න පුළුවන්. අතපල්ලේ head එක ගහන්න පුළුවන්. ඩ්‍රැග් කරන්නයි පල්ලෙහාට අදින්නයි විතරයි තියෙන්නේ. ෆයර් බටන් එක දිහා බලන්න ආයෙත් මේ දුවන පැත්තට තමයි මචං මෙයා කරන්නේ. චුට්ටක් ඩ්‍රැග් කරනවා දුවන පැත්තට අල්ලලා වමට දුවනවා වමට චුට්ටක් අල්ලලා ඩ්‍රැග් කරනවා. ඩ්‍රැග් කරනවත් එක්කමයි ෆයර් බටන් එක පල්ලෙහාට කරන්නේ. ඊට පස්සේ මචං පට්ට හෙඩ්ෂොට් එකක් ගන්න පුළුවන් අතපල්ලේ රතු කැලි. හරි මචං එහෙනම් මේක වෙන කියන්න දෙයක් නැහැ. හයි ෂොටි හෙඩ්ෂොට් ගන්න මචං මීට වඩා සුපිරි ලේසි ට්‍රික් එකක් වෙන නැහැ. 2 fingers 4 fingers 4 fingers නෙමෙයි 2 fingers 3 fingers ගන්න අයට පට්ටම ලේසියෙන් හෙඩ්ෂොට් ගන්න පුළුවන් මචං. ගන් ස්විච් ඕනෙම නැහැ. ගන් ස්විච් එක පාවිච්චි කරන්න ඕනේ නැහැ. ගන් ස්විච් නැතුව ගැහුව හැකි. ගන් ස්විච් එක්ක ඕනනම් ගන් ස්විච් දාලා වීඩියෝ එකක් මම අරන් එන්නම්. ඕනනම් කමෙන්ට් එකක් දාන්න. ගොඩක් කොල්ලෝ ගන් ස්විච් නැතුව ඉල්ලන හින්දා තමයි මම අද මෙහෙම ගන් ස්විච් නැතුව ගහන වීඩියෝ එකක් ගෙනාවේ. ඔයාලට මම ගන් ස්විච් නැතුව අලුතෙන් ආපු වින්චෙස්ටර් ගන්න එකේ හෙඩ්ෂොට් ගහන වීඩියෝ එකක් මගේ channel එකේ අප්ලෝඩ් කරලා තියෙනවා. කැමති අය ඒකත් ගිහින් බලන්න. ඒකේ තියෙන වින්චෙස්ටරෙන් හෙඩ්ෂොට් ගහන විදිය ඒකත් පට්ටම අමාරු ගන්නයක් ගේම් එකේ හෙඩ්ෂොට් ගහන්න. හරි මචං එහෙනම් වීඩියෝ එක මම මුලින්ම කිව්වනේ වැඩි දුරට අදින්න ලෑස්ති වෙන්නේ නැහැ. වැඩි අදින්නේ නැහැ වීඩියෝ එක. මම මේ ගහන විදියට උඹලටත් ඉතින් ගැම්මක් අල්ලන්න පුළුවන්. ට්‍රේනින් වෙන්න දෙයක් නැහැ අතරම මේකේ. ට්‍රේනින් ග්‍රවුන්ඩ් එකෙන් දෙතුන් පාරක් try කරලා බලන්න. ඔයා sensitivity එක හදාගන්න අතනෙන් අනිවාර්යෙන් quick setting එකට ගිහිල්ලා
සෙන්සිටිවිටි එක ඔයාගේ රෙඩ් ඩොට් එක ඒ ටික හදාගන්න. ඕනම ගන්න එකකින් ගන්න පුළුවන් වෙන්න සුපිරියට ගැම්මක් අල්ල ගන්න පුළුවන්. ඒ ටික හරියට හදාගත්තා නම් ඔයා ඩෙසර්ට් වගේ ගහන ප්ලේ කෙනෙක් නම් කමෙන්ට් එකක් දාන්න ඕන නම් ඕනම ගන්න එක හෙඩ්ෂොට් ගන්න සිස්ටම් එකක් ගේනවා. හෙඩ්ෂොට් ගන්න පුළුවන් ඕනම ගන්න එක. ඒ වගේ මචං තව දෙයක් කියන්න ඕනේ මේ ඩයමන්ඩ් ස්ටෝර් එකෙන් ටොප් අප් කරන්න අය පල්ලෙහා තියෙන WhatsApp නම්බරයට මැසේජ් එකක් දාලා සෙට් වෙන්න. හරි බං එහෙනම් අදට මෙතන වීඩියෝ එක එන්ඩ් කරනවා. හැමෝටම ජය වේවා.